සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා SL කයට එක්ක එකතු වෙලා ඉන්න ඔයාව. ඉතින් මට මැසේජ් දාන හුඟක් අය සරුංගලයට හරියන කිතුල් පිත්ත හරියට තෝරගන්න විදිය තේරෙන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම සරුංගලේ හරියට උඩ යන්නේ නැහැ. ඉතින් කිතුල් පිත්ත හරියටම තියෙන්න ඕනේ සරුංගලේ හරියට උඩ යන්න නම්. ඒක නිසා ඔයාලා හදන සරුංගලයට ගැලපෙනම කිතුල් පිත්ත හරියටම තෝරගන්නේ කොහොමද කියලා ඒ වගේම ඇද වෙච්ච කිතුල් පිටි කෙලින් කරන විදිය මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියනවා. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ ඉස්සෙල්ලාම මේ සරුංගලයට ගන්න කිතුල් පිත්ත තියෙන්න ඕනේ ප්‍රමිතිය ගැන මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් අපි කිතුල් පිටි ගනිද්දි මහ ලොකු උස ගස් වලින් කිතුල් පිටි ගන්නෙ නැහැ. සාමාන්‍යයෙන් අපි හිටගත්තාම අපේ අතේ උසින් ඔය කපන්න පුළුවන් ගස් වලින් තමයි අපි කිතුල් පිටි කපා ගන්න එක වඩාත්ම සුදුසු වෙන්නේ. එහෙම ගහගාවට ගිහිල්ලා ඕගොල්ලෝ අමු කිතුල් පිටි කපන්නේ නැතුව එක්ක වේලිච්ච කිතුල් පිටක් එහෙමත් නැත්නම් හොඳට මෝරපු කිතුල් පිටක් කපා ගන්න ඕනේ. ඉතින් යාළුවනේ මෝරපු කිතුල් පිටක් එකපාරම සරුංගලයකට ගන්න බෑ. ඒවා වේලලා තමයි ගන්න ඕනේ. වේලිච්ච කිතුල් පිටක් නම් එකපාරම ගත්තට ප්‍රශ්නයක් නැහැ. කිතුල් පිත්ත සුද්ධ කරගනිද්දි මේකේ තියෙන මේ අතු කිතුල් පිත්තේ මුල ඉඳන් අග පැත්තට තමයි රැහ ගන්න ඕනේ. ඒ වගේම යාළුවනේ මේකේ අග්ගිස්ස කොයිම වෙලාවකවත් කපලා දාන්න එපා. පුළුවන් තරම් ඉතුරු කරගන්න ඕනේ. ඒ වගේම යාළුවනේ කිතුල් පිත්තේ බොක්ක ගැනත් අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. බොක්ක නැති වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි සමහර කිතුල් පිටි ඕනවට වඩා රවුම් වෙලා තියෙන්නේ. එහෙම කිතුල් පිටි වලින් සරුංගල හදන්න බෑ යාළුවනේ. ඉතින් යාළුවනේ ඔයාලා කිතුල් පිත්තත් මේ වගේ බලද්දී ඇද නැත්තම් ඒ කිතුල් පිත්ත හොඳයි. ඉතින් ලොකුට ඇද තියෙනවා නම් අපි වෙන කිතුල් පිත්තක් ගන්න ඕනේ. ඉතින් අපිට එහෙම නොකර අර කිතුල් පිත්තේ ඇද යවා ගන්නත් පුළුවන්. ඒක කරනදී මම වීඩියෝ එක ඉස්සරහදී කියලා දෙන්නම්. ඔන්න දැන් ඉතින් අපි කිතුල් පිත්ත හදාගෙන තියෙන්නේ. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් අපි හදන සරුංගලේ ගාන්න කිතුල් පිත්ත කපා ගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලා හදන්න ඉන්න සරුංගලේ හොටත් එක්කම තියෙන උස ඔයාලා හිතින් මැන ගන්න ඕනේ. ඉතින් ඒ උස අපේ මේ කිතුල් පිත්තේ උඩ ඉඳන් යටට අරගෙන යටින් ඉතුරු වෙන ටික තමයි කිතුල් පිත්තෙන් කපලා අයින් කරන්න ඕනේ. එහෙම නොකර කිතුල් පිත්තේ යටින් ඉඳන් උස අරගෙන උඩින් ඉතුරු වෙන ටික කපලා දාන්නේ නැහැ. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි අපි සරුංගලයකට හරියටම කිතුල් පිත්තක් ගන්නෙ. ඊළඟට අපි බලමු ඇද වෙච්ච කිතුල් පිත්ත වල ඇද යවා ගන්න කොහොමද කියලා. ඉතින් යාළුවනේ ඔයාලා මේ වැඩේට හොඳට සමතලා තැනක් තෝරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ ඇද වෙච්ච කිතුල් පිත්ත මේ වගේ පැත්තට තියලා ඇද වෙලා තියෙන තැන් වලින් උඩින් හයියට ගල් තියාගන්න ඕනේ. ඒ විදිහට ගල් තියාගෙන බලන්න ඕනේ කිතුල් පිත්ත කෙලින් තියනවද කියලා. එහෙම නැත්නම් කිතුල් පිත්ත කෙලින් වෙන විදිහට ගල් ටික එහාට මෙහාට කරන්න. ඒක නොසොල්ලා දවස් 3-4ක් වගේ යනකම් අවුවේ හොඳට වේලෙන්න තියන්න ඕනේ. හරි ඉතින් යාළුවනේ මම හිතනවා ඔයාලා ගැටලුවට උත්තරයක් ලැබෙන්නේ නැති කියලා. තව දැනගන්න මොනවා හරි තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ආදරේ මතක් කරනවා. සරුංගල් සම්බන්ධ ගොඩක් වීඩියෝ මම channel එකේ දාලා තියෙනවා. එහෙනම් ඉතින් හැමෝටම ආයිබෝවන්.